හායි ගයිස්, මේ තමයි මගේ පළවෙනි වීඩියෝ ලොග් එක. ඉතින් සමහර කමෙන්ට් තියෙනවා අපි යන්නේ තැනක් බලන්න විතරක් නෙවෙයි, හිතට ටිකක් විවේකයක් දෙන්න. ජීවිතේ කලබලෙන් ටිකකට ඈත් වෙලා සෝබා දහමත් එක්ක නිදහසේ හුස්ම ගන්න. ඒ වගේ ලස්සන ගමනක් තමයි අද මම ඔයාලත් එක්ක යන්නේ. මේ තමයි ඔයාලා හැමෝම දන්න රිවර්ස්ටන්. කඳු අතරින් වැටුණු මීදුම, සීතල, සුළඟ, වටේට පේන හරිත පැහැය, මේ හැම දෙයක්ම එකතු වෙලා රිවර්ස්ටන් හරිම වෙනස් ලෝකයක් වගේ කරලා තිබුණා. පාර දිගේ යනකොට එක පැත්තකින් කඳු, අනෙක් පැත්තෙන් ගැඹුරුන් ඉන්න. සමහර වෙලාවට මීදුම නිසා ඉස්සරහ පාරවත් හරියට පේන්නේ නැහැ. ඒත් ඒ මීදුම ඇතුලේ තිබුණ කියා ගන්න බැරි තරම් ලස්සන දසුණු. අපි යමුකෝ බලන්න. නගරයේ වාහන ශබ්ද, වැඩ රාජකාරි, දෛනික ප්‍රශ්න, මේ හැම දෙයක්ම ටිකකට අමතක කරලා සීතල සුළඟත් එක්ක නිදහසේ ඉන්න ලැබුණු ඒ මොහොත මට නම් හරිම විශේෂයි. ඇත්තටම රිවර්ස්ටන් කියන්නේ ලස්සන තැනක් විතරක් නෙවෙයි, හිතට නිදහසක් දැනෙන තැනක්. ඔයාලා බලන්නකෝ මේ ලස්සන, මේ කඳුකරය, මීදුම, එයාලා අපිට මොනවදෝ කියනවා වගේ. ඒ ක්ලයිමේට් එක වෙනස් වෙන විදිහ හරිම ලස්සනයි. ඉතින් මේ ගමනේදී අපි දැක්ක ලස්සන දසුන්, මීදුමෙන් වැසුණු කඳු, සීතල සුළඟ සහ අපි අත්විඳපු ඒ සුන්දර මොහොතවල් මේ ලොග් එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්නයි මගේ අදහස. වෙලාවක් ලැබුණත් ඔයාලත් දවසක රිවර්ස්ටන් පැත්තට ඇවිත් බලන්න. සමහර විට ඔයාලටත් හිතෙයි මේ ගමන නම් ආයෙත් යන්න ඕන කියලා. මටත් ඒ විදිහටම හිතුණා. එහෙනම් තවත් ලස්සන ගමනකින් හමු වෙමු. සිලෝන් ට්‍රැවල් රායරි එක්ක සෝබා දහමත් හොයාගෙන අපි යමු. මේ තමයි ලස්සන රිවර්ස්ටන්. යාළුවනේ මේ තමයි ඉතින් අපි දෙන්න. මෙතනට මාරම විදිහට හුළඟ තිබ්බා. මට මම මගේ ඉන්න ලෝකෙන් නිලක් නොදෙන ඈතට වෙලා බිම අපි එකින් නවලට මුල්ලනු වෙන්න මිල නොබන
She moves like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane. But something in the way she moves keeps pulling at my chain. Oh, traveler, you carry the sun. ඊළඟට අපි ගිය පිටවල පතනට. හැබැයි මේ අපේ ඇතුළට ගියේ නෑ, මොකද කලින් දවසේ ගිහින් තියෙන නිසා අපි එද්දි ටිකක් පරක් වුණා. ඒ නිසා අපි හිතුවා සේරැල්ලට යන්න. තවත් ලොග් එකකින් එකතු වෙනකම් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ඉල්ලන ගම මේ මගේ ලොග් එක මෙතනින් ඉවර වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.